පුතේ එකමත් එක කාලෙක ලොකු කන්දක් මුදුනේ තිබුණු විශාල ගසක ගිරා කූඩුවක් තිබුණා. ඒ කූඩුවේ පුංචි ගිරා පැටව් දෙන්නෙක් හිටියා. මේ ගිරා පැටවුන්ට එයාලගේ අම්මයි තාත්තයි හරිම ආදරේ. ඔවුන් මේ පැටව් දෙන්නව හරිම ආදරයෙන් රැක බලා ගත්තා. ඊමැනිකේ අපේ පැටව් දෙන්නා හරිම නීරෝගීව වැඩෙනවා. මොවුන් උස්මහත් වෙනකන් අපි පරිස්සමට රැක බලාගන්න ඕනි. එහෙමයි අපේ මහත්තයා. ඉතින් මේ විදිහට හරිම ආදරයෙන් මේ ගිරා පවුලේ දින ගෙවිලා ගියා. මෑනිකේ මම අද කන්දෙන් එහා පැත්තේ ගඟබඩ ඉසව්වේ කෑම හොයන්න යන්නම්. මෑනිකේ අද කන්දෙන් මෙහා පැත්තේ වනාන්තරයේ කෑම හොයන්න පරිස්සමට ගිහිල්ලා එන්න. එහෙමයි අපේ මහත්තයා. ඉතින් වෙනදා වගේම මේ දවසෙත් ගිරා අම්මයි තාත්තයි දෙන්න පැටවුන්ට කෑම හොයන්න යන්න පිටත් වෙන්න සූදානම් වුණා. අද නම් කෑම ටික හරි ඉක්මනට සොයාගත්තා. ඉක්මනට කූඩුවට යන්න ඕනේ. හැබැයි හුලම් පාර නම් ටිකක් සැරයි වගේ. කුණාටුවක්වත් එන්නවත්ද මන්ද? මොනවා කුණාටුවක් තමයි එන්නේ. ඉක්මනට කූඩුවට ය아가න්න ඕනේ. ගිරා අම්මයි තාත්තයි කෑම හොයන්න ගිය අතරේ එකපාරටම කාලගුණය වෙනස් වෙලා ලොකු කුණාටුවක් හටගත්තා. මේ සුළි කුණාටුවේ ප්‍රචණ්ඩත්වය එන්නෙම වැඩි වුණා. කන්ද මුදුනේ ගස උඩ තිබුණ ලස්සන ගිරා කූඩුව සුළඟේ ගසාගෙන ගියා. ඉතින් දුවේ පුතේ මේ සුළි කුණාටුව නිසා ගසාගෙන ගිය ගිරා කූඩුවේ හිටිය ගිරා පැටවුන් දෙදෙනාගෙන් එක් ගිරා පැටවෙක් මේ වනාන්තරයේ එක් දිශාවකටද අනෙක් ගිරා පැටවා වනාන්තරයේ තවත් දිශාවකටද සුළඟේ ගසාගෙන ගියා. මේ සැඩ කුණාටුව නිමා වෙනවත් සමගම ගිරා අම්මයි තාත්තයි හැකි ඉක්මනින් තමන්ගේ පැටවුන් සොයාගෙන ගිරා කූඩුව ළඟට පැමිණුවා. ඒ වන විටත් ඔවුන් ප්‍රමාද වැඩි බව ඔවුන්ට වැටහි ගියා. ඉතින් මේ වනාන්තරයේ එක් පැත්තක කෝ මේ ගොන් රැළ තාම නෑනේ. මුන් ටික අහුණාවද්ද? ඉක්මනට යමල්ලා. එනවා මේ එනවා. ඉක්මනට තමයි එන්නේ. බඩ ගන්නවා වගේ පේනවා. කියයි කන්නත් නෑ හරියට. මේ එන්නේ. මොකද උඹලා මෙච්චර වෙලා පරක්කු? ලොක්කා අපි ගැලේ හිටිය සේරම මිනිස්සු ටික ඉවරයක් කරලා බඩු ටික අරන් එන්න හදනකොටම රාජපුරුෂය කඩාගෙන පැන්නනේ එතනට. උන්ගේ පිරිස වැඩි. ඉතින් අපි පැනලා ආව ලොක්කා. ඔව් ලොක්කා. රාජපුරුෂයෝ අපිට ගැහුවා. අපිට රාජපුරුෂයෝ ගැහුවා. යාන්තමින් බේරිලාවේ. ඌ කනවා වැඩි. කට වහ ගන්නවලා තොපිට කිසි වැඩක් හරියට කරගන්න බැහැ. ඒ මදිවට මෙතන ඇවිල්ලා කියවනවත් තව. මේ මොකෙද්ද? ගිරා පැටියෙක් ලොක්කා. උදේ තිබුණු කුණාටුවට ගහගෙන එන්නේ නැති. මං පොඩි කාලින්දම් හරි ආසාවෙන් හිටිය බං ගිරවෙක් ඇති කරන්න. අපි මුව තියාගමු. එක් දිනයක උත්තර පංචාල දේශයේ රජ වූ පංචාල රජතුමා මුවන් දඩයම සඳහා වනයට පැමිණියා.
හහහ. දඩේ මේ එන එකත් හිතන තරම් ලේසි නැහැ. ඉතුරු වුනෙත් එක ඊතලය. මට හැඟෙන හැටියට මම වනාන්තරයේ ගොඩක් දුර ඇවිල්ලා. සෙම්පතිතුමා ඉක්මනින්ම මව හොයාගත්තොත් හොඳයි. අද හරිම තෙහෙට්ටුයි. ඉක්මනින්ම මාලිගාවට යන්න ඕනේ. ඉක්මනට හොයනවලා. රෑවෙන්න කලින් රජතුමාව හොයාගන්න ඕනේ. අටිපාරක් නේද? සෙම්පතිතුමනී පොඩ්ඩක් මෙහෙට ආවනං. රජතුමාගේ පාසටහන්. රජතුමා මුවෙක් පසුපස හඹාගෙහෙන් වගේ. අපි මේ පාසටහන් ඔස්සේ ගිහින් බලමු. මට හැඟෙන හැටියට මම වනාන්තරයේ අතරමං වෙලා වගේ. සෙම්පතිතුමා ඉක්මනින් ආවුත් හොඳයි. දැන්නම් එන්නම රෑබෝ වෙනවා. මටත් හරිම තෙහෙට්ටුයි. අද රෑ මම මෙතන ගිමන් හරිනවා. උදේ වෙනකොට සෙම්පතිතුමා මාව සොයා ගනීවි. මොනවා මෙච්චර වටිනා වස්තුව පැළඳගෙන කවුද මේ වනාන්තරයේ තනියම ඉන්නේ? මේ වස්තුව අපේ කරගන්න ඕනේ. සගේනි ඉක්මනට මෙහිවරෙල්ලා. මොනවා? සගේනි කවුද? ඉක්මනට මෙහිවරෙල්ලා. මෙතන වස්තුව බොහෝ තිබෙනවා. ඉක්මනට මෙහිවරෙල්ලා. මොහු නසා මොහු ළඟ ඇති රත්රාභරණ සියල්ල ගනිල්ලා. ඉක්මනට මෙහිවරෙල්ලා. බුදු අම්මෝ යක්ෂගිරවෙක් ඉක්මනට මෙතනින් පැනගන්න ඕනේ. ඉතින් දුවේ පුතේ මේ නපුරු ගිරවට බය වුණු පංචාල රජතුමා හැක ඉක්මනින් එතනින් පලා ගියා. පුෂ්පක මා දියගෙන ඒම සඳහා වනයට ගිහින් එන්නම්. මා එනතුරු ප්‍රවේශමෙන් සිටින්න. ඔබට හැකි අයුරින් ඔබ ක්‍රියා කරන්න. එහෙමයි බමුණුතුමනි. අම්බූ හරිම වහන්සි. මොනවා මම මේ කොහෙද ඉන්නේ? හරිම නිස්කලංක පරිසරයක්. මම හිතන්නේ මම අර යක්ෂ ගිරවගෙන් බේරුණා. රජතුමනි, මහා රජතුමනි, ඔබව මෙම බමුණු ආශ්‍රමයට සාදරයෙන් පිළිගනු ලබනවා. මොනවා මේ යක්ෂ ගිරව මා පසුපස මෙහෙටත් ඇවිල්ලා. ඔබ මෙහි පැමිණි ආගන්තුකයෙකු සේ නොසිතන්න. මේ ඔබේම ස්ථානයක් සිතා කටයුතු කරන්න. මොනවා මට මේක අදාගන්නත් බෑ. ඔබට ඉතාමත් වෙහෙස පාටයි. මෙහි ඔබට සැප පහසු අයුරින් ගිමන් හරින්න. මෙහි ඇති රස පිරුණු නැවුම් පළතුරු අනුභව කරන්න. ඔබගේ වෙහෙස මහන්සිය නිවාගන්න.
ඔබගේ සුවපහසුව සඳහා යම් දෙයක් අවශ්‍යයිද? එය මට දැනුම් දෙන්න රජතුමනි. එම්බල පක්ෂි රාජයානනි, ඔබ ඉතාමත් නුවණක්කාරයි. ඔබ මා කවුද කියා හරියටම හඳුනගත්තා. හැබැයි මට නොපැහැදිලි එක් කරුණක් තිබෙනවා. මීට ටික මොහොතකට කලින් ඔබ මා නසා ඔබගේ සහචරයන් සමග මාගේ ආභරණ කොල්ල කෑමට තැත් කළා. එහෙත් දැන් ඔබ සුමිහිරි වදනින් මා අමතා මාහට පුද සත්කාර කරනවා. මේ මාහට මහත් පටලැවිල්ලක් පක්ෂි රාජයානනි. රජ්ජුරුවනි, මින් පෙර හමු වූ ගිරවා මා නොවෙයි. එකම මව්කුස තුළ එකම පියාණන්ට දාව එකම ගිරා කූඩුවක වාසය කළ මාගේම සහෝදරයායි. ඔබ දෙදෙනා සහෝදරයෝ නම් ඔහු සැඩපරුෂ අසීලාචාර අසත්පුරුෂයකු වී ඔබ මෙබඳු ගුණ යහපත් සීලාචාර ගති පැවතුම් මැත්තෙකු වූයේ කෙසේද? රජතුමනි, අප කුඩා කාලයේ අපගේ මව්පියන් ආහාර සෙවීමට ගිය අවස්ථාවක ඇති වූ විශාල සුළි කොනාටුවකින් මා සහ මාගේ සහෝදරයා සුළඟේ ගසාගෙන ගියා. මාගේ සහෝදරයා මේ කන්දේ අනෙක් පස සිටින සොරුන් කණ්ඩායමක් ළඟට ගසාගෙන ගියා. ඔහු ඔවුන් ළඟ හැදී වැඩි නොයෙක් වදබන්ධන, සොරකම් හා සාහසික ක්‍රියා සමග පෝෂණය වුණා. ඔහු නමින් සප්තිකුම්භ නම් වෙමි. ඔබට ප්‍රථමයෙන් හමු වූ ගිරවා ඔහු වෙමි රජතුමනි. මා සුළඟේ ගසාගෙන පැමිණියේ මෙම පින්වත් බමුණු ආශ්‍රමයටයි. එම හේතුවෙන් මා ධර්ම මාර්ගයේ ගමන් කළෙමි. ගුණ යහපත් සීලාචාර ගති පැවතුම් ඇත්තෙක වූවෙමි. මම නමින් පුෂ්පක වන්නේ රජතුමනි. මට දැන් සියල්ල පැහැදිලි පක්ෂි රාජයානනි. පංචාල දේශයට නායක වූ රජ්ජුරුවනි, මෙලොව කිසිවෙකු සත්පුරුෂයෙකු හෝ අසත්පුරුෂයෙකු ලෙස මෙලොවට බිහිවන්නේ නැත. තමන් ඇසුරු කරන්නේ සත්පුරුෂයන්ද අසත්පුරුෂයන්ද යන තත්ත්වයන් මත තමා තුළ සත්පුරුෂ හා අසත්පුරුෂ ගතිගුණ වර්ධනය වන්නේ රජතුමනි. ඉතින් දුවේ පුතේ, මේ බෝධිසත්ව පුෂ්පක ගිරවා පංචාල දේශයට නායක වූ පංචාල රජතුමාට තමා ඇසුරු කරන පුද්ගලයින් තමන්ගේ ජීවිතයට කොපමණ බලපානවද යන්න පිළිබඳව ධර්ම දේශනා කළා. ටික වේලාවකින් බමුණුතුමාද ආශ්‍රමයට පැමිණියා. බෝධිසත්ව ගුණ ඇති ගිරවාගෙන් ධර්මය ඇසූ රජතුමා ඉතාමත් සතුටු වී බමුණුතුමාට වැඳ නමස්කාර කොට බමුණන් හට තම රාජ්‍ය නුවරට වැඩම කරන ලෙසටද ආරාධනා කළා. ඉතින් දුවේ පුතේ, ගුණවත් ඇසුරුකමේ වටිනාකම් පිළිබඳව අපට කියා දෙන මෙම කතාන්දරය 550 ජාතක කතා පොතෙන් ගෙනෙන සත්තිකුම්භ ජාතකය. එකල සත්තිකුම්භ නම් ගිරවා වූයේ දෙව්දත් තෙරුන්ය. පුෂ්පක ගිරවා වූයේ අප මහා බුදුරජාණන් වහන්සේය. ඉතින් තවත් මේ වගේ ලස්සන කතාවකින් අපි නැවත හමු වෙමු. සියලු දෙනාට සුබ දවසක්.